Hi guys, welcome back to my YouTube channel. හරියටම පැය භාගයකට පස්සේ දෙක හොඳට mix කරගන්න ඕන. Guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයගොල්ලන්ට හැමෝම හොඳින් නැති කියලා මං හිතනවා. ඉතින් අද log එකකින් අරගෙන ආවේ ingredients දෙකකින් කොහොමද අපි අපේ මූණ පැහැපත් කරගන්නේ ලස්සනට තියාගන්නේ කියලා. ඉතින් අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. ඊට කලින් මම ඔයගොල්ලන්ට මතක් කරනවා මගේ channel එක subscribe කරලා තියාගන්න, bell icon එකත් click කරන්න. මං දාන වීඩියෝස් බලන්න. ඒ වගේම like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. හරි ඉතින් අපි ඉස්සෙල්ලාම අපේ මූණ හොඳට wash කරගෙන එන්න ඕනේ. හොඳ face wash එකක් හරි cleanse එකක් හරි පාවිච්චි කරලා හොඳට ඔයාගේ මූණ wash කරන් එන්න. හරි මං දැන් ගිහින් මගේ මූණ wash කරගෙන එන්නම්. හරි දැන් මම මූණ හොඳට wash කරගෙන ආවා. ඊට පස්සේ අපි මේ වගේ පොඩි towel එකක් අරගෙන මූණ හොඳට තෙත මාත්තු කරගන්න ඕනේ. ඔයාලා මගේ voice එක ගැන එච්චර හිතන්න එපා. මම මේක record කරපු එකේ background එකෙන් ලොකු සද්දයක් එනවා. ඉතින් මම ආයිමත් recording කරන්න උනා ඒක නිසා. ඉතින් හරි දැන් මම හොඳට මූණ තෙත මාත්තු කරගත්තා. අපි අපේ pack එක හදාගමු. අපිට මේක හදාගන්න අවශ්‍ය වෙන්නේ ingredients දෙකයි. එකක් yogurt එක, අනිත් එක කෝපි කුඩු. අපි මෙන්න මේ වගේ yogurt එකක් අරගෙන එකට අපිට අවශ්‍ය ප්‍රමාණයට අපි ඒකෙන් ටිකක් අපේ plate එකට දාගන්නවා. මෙන්න මේ වගේ ප්‍රමාණයක් දාගත්තාම ඇති. ගොඩක් දාගන්න අවශ්‍ය නැහැ. මේක මූණට ගා ගන්න හොඳටම ඇති. ඊට පස්සේ අපි ඒකට කෝපි කුඩු ටිකක් අරගෙන කෝපි කුඩු තේ හැන්දක් වගේ අරගෙන අපි ඒකට එකතු කරලා හොඳට mix කරගමු. මේ දෙක හොඳ paste එකක් වෙනකන් හොඳට mix කරගන්න ඕනේ. දැන් මේක හොඳට mix වෙලා තියෙන්නේ. මෙන්න මේ විදියට හොඳට mix වුණාට පස්සේ අපිට තියෙන්නේ මේක මූණට apply කරගන්න. මං ඉස්සෙල්ලාම කොණ්ඩේ ටිකක් උඩට බැඳ ගන්නවා. නැත්තම් කොණ්ඩෙත් එක්ක කරදර නිසා. හරි දැන් මම hair band එකකුත් දා ගන්නවා. එතකොට අපිට ලේසි මේක මූණට apply කරගන්න. හරි දැන් අපි මේක මූණට apply කරමු. මම අතින් තමයි මේක මූණට apply කරන්නේ. එතකොට මට හොඳට apply කරගන්න පුළුවන්. අපිට මේ පැක් එක eyelid එක උඩට eyebrows වලට lips වලට apply කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේක natural ingredients නිසා කිසිම allergy එකක් වෙන්නේ නැහැ. ඉතින් මම මගේ මුළු මුණටම හොඳට මේක apply කරගන්නවා. ඒ වගේම මම බෙල්ලටත් මේක apply කරගන්නවා. ඉතින් මේ වගේ මුළු මුණටම apply කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඉතින් තියෙන්නේ. හරි ඉතින් ඊට පස්සේ විනාඩි 20ක් පැය භාගයක් වගේ කාලයක් මේක අපේ මූණට හොඳට ඇබ්සොබ් වෙන්න තියලා තියන්න ඕනේ. එතකොට අපිට තේරෙනවා විනාඩි 20ක් පැය භාගයක් විතර යනකොට මේක අපේ මූණට dry වෙනවා වගේ. එතකොට ඒක හොඳට මූණට ඇබ්සොබ් වෙලා. ඉතින් අපි විනාඩි 20කින් හම්බෙමු. හරි ඉතින් දැන් මේ හරියටම පැය භාගයකට පස්සේ මගේ මූණ දැන් මේ පැක් එක හොඳට මූණට ඇබ්සොබ් වෙලා තියෙන්නේ. මෙහෙම අල්ලනකොට අතේ ගෑවෙන්නේ නැහැ. මෙහෙම අල්ලනකොට අතේ ගෑවෙන්නේ නැත්නම් තමයි ඒක wash කරන්න හරිම time එක. ඉතින් දැන් මම මේක හොඳට wash කරගෙන එන්නම්. ඊට පස්සේ අපි බලමු result එක මොන වගේද කියලා.
හරි ඉතින් මං දැන් වොෂ් කරගෙන ආවා. බලන්න දැන් මගේ මූණේ ග්ලෝ එකක් තියෙනවා කලින් තිබුණට වඩා. ඉතින් දැන් අපි හොඳට වතුර ටික තෙත මාත්තු කරගෙන හොඳට පිහදගමු. ඊට පස්සේ ඔයාලට පුළුවන් අයිස් කැටයක් අරගෙන ඒක පොඩ්ඩක් මූණේ තියලා මසාජ් කරනවා වගේ මුණට ඇප්ලයි කරගන්න. ඒකෙන් අපේ මූණට තවත් හොඳ සත්කාරයක් වෙනවා. ඉතින් මම මේ අයිස් කැටේ මගේ මුළු මූණටම විනාඩියක් වගේ කාලයක් ඇප්ලයි කරගන්නවා. දැන් ආයෙත් මේ වගේ මූණ හොඳට තෙත මාත්තු කරගන්න. දැන් ඔයගොල්ලන්ට පේනවද කලින් තිබ්බට වඩා හොඳ ග්ලෝ එකක් මූණට ඇවිත් තියෙනවා. ඉතින් ඔයාලට ඊට පස්සේ පුළුවන් ඔයගොල්ලෝ පාවිච්චි කරන සීරම් එකක් හරි ඩේ ක්‍රීම් එකක් හරි ඔයගොල්ලන්ට මේ වෙලාවේදී ඇප්ලයි කරගන්න. මට ඔයාලට කලින් කියන්න අමතක වුණා ඔයගොල්ලන්ට යෝගට් වෙනුවට කර්ඩ් ග්‍රීක් යෝගට් වගේ දේවලුත් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ පැක් එක සති දෙකකට සැරයක් හරි මාසෙට දෙපාරක් වගේ පුළුවන් නම් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් දැන් මගේ මූණේ ග්ලෝ එකක් එක්ක මෙන්න මේ විදියට තමයි දැන් තියෙන්නේ. ඉතින් මේ වගේ vlogs දිගටම ගේනවට ඔයගොල්ලෝ ආසයි නම් මට කමෙන්ට් එකක් දාන්න. මමට පුළුවන් හැම වෙලාවකම ස්කින් කෙයාර් සම්බන්ධව ඔයගොල්ලන්ට vlogs අරගෙන එන්නම්. ඒ වගේම මම මීට කලින් vlog එකක් අප්ලෝඩ් කරා Vivia products වලින් කොහොමද ගෙදරදීම facial එකක් කරගන්නේ කියලා. ඉතින් ඒකත් ගිහිල්ලා බලන්න. ඒකෙත් මම පාවිච්චි කරලා තියෙනවා serum එක, cleanser එක, toner එක, එතකොට scrub එක, පැක් එක හැමදේම මම ඒකේ පාවිච්චි කරලා තියෙනවා. ඔයගොල්ලෝ ගිහින් ඒකත් බලන්න. ඒ සම්බන්ධව ගැටලු මොන හරි තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලන්ට රිප්ලයි කරනවා. ඉතින් අදට ගිහින් එන්නම් හැමෝටම ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. ඉතින් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. මගේ වීඩියෝස් බලන්න. ඒ වගේම මගේ channel එකේ subscribersලා 1000ක් සම්පූර්ණ වුණා. මට ඒකට ගොඩක් සතුටුයි. ඉතින් ඔයගොල්ලන්ට thanks මගේ වීඩියෝස් බලනවට. ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. අදට මම ගිහින් එන්නම්. හැමෝම හොඳින් පරිස්සමින් ඉන්න. Bye.